තේරෙන සිංහලෙන් එල්නිනෝ එක ගැන කියලා දෙන්න යන්නේ. එල්නිනෝ කියලා හැමතැනම පෝස්ට් ෂෙයා වෙනවා. නිවුස් වල යනවා. හැබැයි සමාජයට තාම මේ ගැන අවබෝධයක් නැහැ. අන්න ඒ නිසා තේරෙන සිංහලෙන් මේ ගැන කියලා දෙන්න ඕනේ කියලා මට හිතුණා. ගොඩක් අය හිතන් ඉන්නේ ඉර මේ දවස්වල පෘථිවියට ලං වෙලා කියලා. ඒක මගුලක් මේක නෑ. ඇත්තට මේ රස්නේ වැඩි වෙලා තියෙන්නේ ඉරින්ද නෙමෙයි. එල්නිනෝ කියන්නේ පෘථිවියේ තියෙන ස්වභාවික තත්ත්වයක්. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් මෙහෙමයි. මධ්‍යම නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට මුහුදු මට්ටමේ උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ ලෙස උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. කෙටිම කිව්වොත් මතුපිට තියෙන වතුර අසාමාන්‍ය විදිහට රත් වෙලා තියෙනවා. මෙන්න මේ රස් නිසා ඒ පැත්තේ ඉඳන් එන හොලං තවත් පට්ට විදිහට රත් වෙලා තියෙනවා. ඔන්න ඔය කියන හීට් එකේ වැඩිවීම තමයි අපේ මේ ඇඟට මේ වෙලාවේ දැනෙන්නේ. නැත්තම් මේ ඉර අපිට ලඟ වෙලා නෙමෙයි. සමහර අය හිතනවා නම් ඒව නම් ඇත්තටම බොම්පාත්. දැන් මේකට මොකද්ද කරන්න ඕනේ? ඇත්තටම අපිට කරන්න දෙයක් ඇත්තේ නැහැ. හැබැයි අපි කරපු දේවල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. කෙටිම කිව්වොත් මේ වෙනස් වීමට හේතුව ගෝලීය උණුසුම වීම. වෙච්ච දේ වුණා දැන් මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. එක එළියට යන එක සීමා කරන්න. දෙක විශේෂයෙන්ම ඔයාගේ දරුවන්ව එළියට යවනකොට බොහොම පරිස්සමෙන් එළියට යවන්න. තුන්වෙනි කාරණා තමයි මේ දවස්වල ස්කෝල් ස්පෝර්ට් මීට් එකම තියෙන. ගිය අවුරුදු වල වගේ නෙමෙයි මේ අවුරුද්දේ ඒවට යවනකොට දෙපාරක් හිතලා බලන්න. අනිත් ප්‍රධාන දේ තමයි ඇඳුම්. මං වගේ කළු අඳින්න එපා. සුදු ලාපාට ඇඳුම් අඳින්න. කොටන් ඇඳුම් අඳින්න. ඒ වගේම ඔයාට ඇඟට උඩට හුලං එන ඇඳුම් අඳින්න. මේ එළින තත්ත්වෙින්ද ඔයා දැනුවත් වෙලා තියෙන්න ඕන හීට් ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන්. එතකොට හිස රදේ කලන්තේ වමනේ වගේ තත්ත්ව නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලක්ෂණ පෙන්වන්න කරන තියෙනවා නම් ඔයා වහම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතුයි. තව දෙයක් ඔයා ගැන විතරක් හිතන්න එපා. ඔයාගේ වටපිටාවේ ඉන්න සත්තු ගැන පොඩ්ඩක් බලන්න. ඒ වගේම වතුර භාජනයක් එළිය තියලා තියන්න. කුරුල්ලෝ එහෙම ඉන්නවා. ඒගොල්ලන්ටත් ඒවල ප්‍රශ්නේ දැනෙනවා. එහෙනම් ඔයාගේ ගෙදර ඉන්න බල්ලෝ පොසු තියා පොඩ්ඩක් පරීක්ෂාවෙන් ඉන්න. ඒ සත්තුත් ඔයා වගේම හැඟීම් දැනීම් තියෙන සත්තු. ගොඩක් අය හිතන් ඉන්නේ ඉර අපිට ලං වෙලා කියලා. හරි දෙයම දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මට එක විය හැක මාළක විදර්ශක